ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. මාසෙකට විතර පස්සේ තමයි ඉතින් අද මේ වීඩියෝ එකක් අරගෙන ආවේ. අද වීඩියෝ එකත් ඉතින් ගොඩක් දිග වීඩියෝ එකක් නෙමෙයි, කෙටි වීඩියෝ එකක්. ඉතින් ඔයාලට මං ආදරෙන් මතක් කරනවා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. ඉතින් වීඩියෝ එකෙන් තියෙන්නේ මගේ උදේවරුවෙන් ටිකක් තමයි. මේ නම් දැන් මේ ඔයාලා දකින්නේ දවල්. මමයි හස්බන්ඩුයි පුතයි දුව නම් ඉස්කෝලේ ගිහිල්ලා මේ චිකන් ගන්න යන එක. ඒ කියන්නේ අද දවසට ඕන කරන චිකන් ටික ගේන්න යන එක තමයි මේ නම් දැන් ඔයාලා දකින්නේ. අපේ ගෙවල් ළඟට ලාක්ස් සුපර් සෙන්ටර් එක ළඟයි. ඉතින් ඒක තමයි දැන් මේ ඔයාලා දකින්නේ. අද දවසේ හදන චිකන් ටික තමයි ඔය ගන්න යන්නේ කලින් දවසේ. ඉතින් ගොඩක් අය දැන් යන්නේන තැනක්නේ බින්චුන් එක. ඉතින් අපිත් ගියා බින්චුන් එකට කොහොමද කියලා බලන්න ඒකේ තියෙන ෆ්ලේවර්ස්. ඉතින් මම ඒ ගියපු වෙලේක පුංචි කොටසක් වීඩියෝ කරගත්ත මේ වීඩියෝ එකට දාන්න 4-5 පාරක් විතර අපි ගියා. ඉතින් ෆ්ලේවර්ස් ගැන කතා කරොත් නම් අවුලක් නැහැ. ඉතින් හැමෝටම එකම රසය නෑනේ, කෙනාගෙන් කෙනාට වෙනස්. සමහර ෆ්ලේවර්ස් තියෙනවා හොඳයි, සමහර ෆ්ලේවර්ස් ඉතින් එච්චර කියන්න තරම් රසයක් නැහැ. ඉතින් සමහර විට මට රස දේ වෙන කෙනෙකුට රස නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි දැන් මේ තියෙන. ඉතින් අද උදේ තමයි මේ වෙලාව උදේ 7:00ට විතර වගේ ඇති. මේ වෙලාවේ නම් දුව ඉස්කෝලේ ගිහිල්ලා හිටියේ. පුතා නර්සරි යන්න ලෑස්ති වෙන ගමන් මේ අපේ කෙසෙල් ගස්වල හැදුන කෙසෙල් කැනක්. ඉතින් පුතාව නර්සරි දාන්න යන කියලා මම ඔක්කොම අස් කරලා එහෙම ඉවර වෙලා මේ රෙදි ටික මැෂින් එකට දාන්න හිතුවා. මෙහෙම දැම්මම මැෂින් එකට රෙදි ටික ඔක්කොම එකපාර දැම්මට කලින් මේවා සේරම ගසලා සාක්කුවල මොනවද තියෙන ඒ දේවල් බලලා ඔක්කොම කරලා තමයි බේසමට දාලා තිබ්බේ. ඒකයි ඔහොම එකපාර දැම්මේ. ඔයාලා දැක්කේ ඒක. මේ තියෙන්නේ මම පාවිච්චි කරන ලික්විඩ් එක. මේ දීවා එකේ ලයිම් එකයි මේකයි ගොඩක් හොඳයි, සුවඳයි, කුණු හොඳට යනවා. සුවඳ ගොඩක් වෙලා රැඳිලා තියෙනවා මේ ලික්විඩ් එකේ. මේක නම් මම කලින් පෙන්නලා තියෙනවා අපේ ගෙදර තියෙන peer ගහ. මේ peer ගහේ ගෙඩි නැති දවසක් නැති තරම් ඒ තරම්ම peer තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම peer කාලේ වුණත් අවාරේ වුණත් peer ගෙඩි ඒ කියන්නේ 5-6ක් හරි ගහටම තියෙනවාම තමයි. ගෙඩි පොඩියට තිබුණාට මේ පැහිලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ හැදුණු බණ්ඩක ගහේ බණ්ඩක කරලක්. බණ්ඩක නම් අපි සෑහෙන්න අරන් තියෙනවා. අපේ ගෙදර බණ්ඩක්කා, මඤ්ඤොක්කා, කෙසෙල්කම්, කරපිංචා ඉතින් ඔය වගේ ඉතින් එළවලු පළතුරු වර්ග තියෙනවා. මේ දැන් තියෙන්නේ නම් මනි සේවින් චැලෙන්ජ් එකක්. මේ මම කරන එකක්. ඔයාලත් මේ ක්‍රමය try කරලා බලන්න. මේකේ සතියට තමයි මනි සේව් කරන්න තියෙන්නේ. මම ඉතින් ජනවාරි වල පටන් ගත්තට පේනවනේ තාම මාර්තු වෙනකම් විතරයි දාලා තියෙන්නේ. ඒ වුණාට පොඩි ගණන් හින්දා මට මේක ඉක්මනට දාගන්න පුළුවන්. මම මේක එකපාර දැන් ජූනි වෙනකම් ඉවර කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකම් තියෙන. ඔයාලා try කරලා බලන්න. ඉතින් මට බැරි වුණාට ඉතින් ඔයාලට පුළුවන් වෙයි. මොකද මේ පොඩි ගණන්නේ සතියට ඒ ජූනි වෙනකම් වගේ පොඩි ගණන් තියෙන හින්දා සතියට ඒ ගාන එකපාර වුණත් දාගන්න පුළුවන්. try කරලා බලන්න. ඉතින් නත්තල් වෙනකොට හොඳ දෙසැම්බර් මාසෙ වෙනකොට ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක. පුංචි වීඩියෝ එකක්. ඉතින් කෙටි වීඩියෝ එකක්. එහෙනම් ඉතින් මම අද වීඩියෝ එක ඉවර කරනවා. ආයෙ මම එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.